ඔයා හිතන්නේ ආකර්ශනීය කෙනෙක්. එහෙමත් නැත්නම් අනිත් අයව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න නම් ලස්සන රූපයක් විතරක් තිබ්බම ඇති කියලාද? බිස්නස් එකක් කරන්න ගියත්, ඔෆිස් එකේදී වුණත්, නෑදෑයෝ අතරේ කැපී පේන්න වුණත්, එහෙමත් නැත්නම් ඔයා කැමති ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි ඇට්‍රැක්ට් කරගන්න වුණත් කරිස්මා එක, ඒ කියන්නේ ඔයාගේ පෞරුෂය හරිම වැදගත්. හැබැයි ඇත්තම කතාව මේක ඔයාගේ පෙනුමට වඩා ඔයාටම කරන්න පුරුවන් පුරුදු කිහිපයක් උඩ තමයි රැඳිලා තියෙන්නේ. අද මම කියලා දෙන්නම් කොහොමද ඇත්තටම ආකර්ශනීය කෙනෙක් වෙන්නේ කියලා. වීඩියෝ එකේ අන්තිමටම කියලා දෙන්නේ අපි හිතලම මගාරින මනෝවිද්‍යාත්මක ට්‍රික් එකක්. ඒ නිසා දිගටම බලන්න. අංක 1. ඔයාගේ හිතේ තියෙන සීමා කිරීම. පළවෙනි රහස තමයි ඔයා ගැනම හිතන දේ. ඔයා හිතනවනම් අනිත් අය මට කැමති නෑ, මම එයාලට වඩා පල්ලෙහායින් ඉන්නේ කියලා. අන්න ඒ හැඟීම අනිත් අයට ඉබේම දැනෙනවා. එතකොට ඔයාගේ එනර්ජි එක බහිනවා. ප්‍රසිද්ධ ගායකයෝ ගොඩක් අය ස්ටේජ් එකට යන්නේ මේ මිනිස්සු මට ගොඩක් ආදරෙයි කියලා කලින්ම හිතාගෙන. එතකොට එයාලගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. අන්න ඒ වගේ සමාජයට යද්දී අනිත් අය මට කැමති, මාව පිළිගන්නවා කියන මයින්ඩ්සෙට් එක හදාගන්න. එහෙම නැතුව ඔයාට කවදාවත් ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න බෑ. ජාතිය, ආගම, සමේ පාට මේ කිසි දෙයක් නෙවෙයි. ඔයා ගැනම හිතන විදිහ තමයි වැදගත්ම දේ. දෙවෙනි එක, පෙර කර්මයට බනින එක නවත්තන්න. ගොඩක් අය හිතන්නේ මම ලස්සන නෑ, මට හරියන්නේ නෑ, මේ මගේ පෙර කර්මය කියලා. ඒත් බුදුදහමේ පවා කියන්නේ ඔයාගේ වර්තමාන ක්‍රියාව හරියට සිද්ධ වෙනවා නම්, සීහියෙන් යුතුව වැඩ කරනවා නම් ඔයාට ඒ අතීත කර්මය පවා වෙලස් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අතීතය ගැන හිතලා දුක් වෙන එක දැම්ම නවත්තන්න. ඒ නිසා පෙර කර්මයට බනින එක දැම්ම නවත්තලා දැන් කරන දේ හරියට කරන්න. තුන්වෙනි දේ, ඔයාගේ එනර්ජි එක පරිස්සම් කරගන්න. මේකේ පිටතින් පේන දේ තමයි ඔයා කන බොන විදිහ, නිදා ගන්න විදිහ. ෆෝන් එකේ පැය ගණන් කාලේ කාලා නෙගටිව් අය ආශ්‍රය කර හිටියොත් ඔයාගේ එනර්ජි එක ඉබේම බිඳුවටම බහිනවා. අනිත් වැදගත්ම දේ තමයි තමන්ට වඩා ලොකුයි කියලා හිතෙන අය ඉස්සරහට ගියාම තමන්ව පහත් කරගෙන තමන්ගේ එනර්ජි එක බස්ස ගන්න එක නවත්තන්න. එහෙම වෙලාවට පුඩ්ඩක් නතර වෙලා ගැඹුරු හුස්මක් අරන් ඔයාගේ පපුවට අවධානය ගේන්න. මට මේකට මුහුණ දෙන්න පුරුවන් කියලා හිතන්න. එතකොට ඔයාගේ පවර එක ආයෙත් ඔයාටම එනවා. හතරවෙනි කාරණාව, ඔයා පිළිවෙලට ඇඳින පළඳින එක. අපි කතා කරාට රූපය විතරක් නෙවෙයි වැදගත් කියලා, බාහිර පෙනුමත් අනිවාර්යෙන්ම බලපානවා. මේ කියන්නේ ලොකු ගණන් දීලා බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න කියන එක නෙවෙයි. දැනට ගැලපෙන විදිහට පිරිසිදුව පිළිවෙලට ඇඳින්න. කොණ්ඩේ රැවුල කපලා ලස්සනට ඉන්න. ඔයා ලස්සනට ඇඳලා ඉන්නකොට ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඉබේම වැඩි වෙලා අනිත් අයව ලේසියෙන්ම ඇට්‍රැක්ට් වෙනවා. පස්වෙනි රහස තමයි ඔයාගේ අරමුණ හරිද බලන්න. ඔයා කොච්චර ලස්සනට ඇඳගෙන ගියත් ඔයාගේ අරමුණ වැරදි නම් මිනිස්සුන්ට ඒක තේරෙනවා. කෙනෙක්ව හම්බ වෙන්න යන්නේ මට මේ ඩීල් එක ඕනේ, මට මේ කෙල්ලව දාගන්න ඕන කියන ආත්මාර්ථකාමී අරමුණෙන් නම් ඒක අනිත් කෙනාට නිකන්ම දැනෙනවා. ඔයාටත් එහෙම කෙනෙක් ඇවිල්ලා කතා කරද්දි දැනෙලා ඇති නේද? ඒ වෙනුවට මම කොහොමද මේ කෙනාට උදව්වක් කරන්නේ? එයාව සතුටු කරන්නේ කොහොමද කියන අරමුණෙන් යන්න. අන්නේ පිරිසිදු අරමුණ තියෙනවා නම් අනිත් දේවල් ඉබේම සිද්ධ වෙනවා. 6 වෙනි දේ තමයි මැනර්ස්. එහෙම නැත්නම් පිළිවෙලට හැසිරීම, ආචාරශීලී බව සහ වෙලාවට වැඩ කිරීම. ඔයා කොච්චර පිළිවෙලට ඇඳලා හිටියත් අරමුණ හොඳ වුණත් වැඩක් නැහැ හොඳ මැනර්ස් නැත්නම්. උදාහරණයක් විදිහට අනිත් අයගේ අවධානය ගන්න බොරුවට කෑ ගහලා අශෝභන විදිහට හැසිරෙන්නේ නැතුව තැනට ගැලපෙන විදිහට ඉන්න එක. කෙනෙක්ව අවංකවම පිළිගැනීම, උදව්වක් ගත් පසු ස්තුතිවන්ත වීම වගේ දේවල්. කරුණාවයි ආචාරශීලීකමයි වගේම අනිත් අයගේ කාලයට ගෞරව කරලා වෙලාවට වැඩ කරන එකත් මේකටම අයිති දෙයක්. මේ දේවල් එකතු වුණාම ඔයාට ඕනම සමාජයක ඕනම කෙනෙක්ට ලං වෙන්න හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. 7 වෙනි රහස විද්‍යාත්මකවම ඔප්පු කරපු දෙයක්.
ඒ තමයි ඇස් දිහා බලලා කතා කරන එක සහ ඔයාගේ හිනාව. ඔයා කෙනෙක් එක කතා කරද්දී වටපිට බලන්නේ නැතුව කෙලින්ම එයාගේ ඇස් දිහා බලලා කතා කරනවා නම් ඇහුම්කන් දෙනවා නම් සයන්ස් වලින් හොයාගෙන තියෙනවා එයාගේ මොළයේ ඇතුලේ ඔක්සිටෝසින් කියන ට්‍රස්ට් හෝමෝන් එක. එමත් නැත්නම් විශ්වාසය ඇති කරන හෝමෝනය ශ්‍රාවය වෙනවා කියන. ඒ කියන්නේ ඔයා වචනයක්වත් නොකිය ඔයාගේ ඇස් වලින් එයාට මැසේජ් එකක් දෙනවා මම ඔයා කියන දේට ගෞරව කරනවා ඔයා කියන දේ මට වැදගත් කියලා. ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක් කැමති Tamanට වැදගත්කමක් දෙන අයට. එතකොට ඔයා වචනයක්වත් නොකිය එයාගේ විශ්වාසය දිනා ගන්නවා. හැබැයි මතක තියාගන්න මේ දේ බොරුවට නැතුව අවංකවම කරන්න ඕනේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවේ නිකම්ම නෙවෙයි. මොකක් හරි හේතුවක් ඇතුව. අදම මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තනම් වීඩියෝ එකට ලයික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.